මම කිලෝමීටර් භාගයක් ඇවිල්ලා තියෙනවා. අස්කිරිය නැවතුම ඔබට පේන්නේ. ඒ දාලා තියෙනවා කෝච්චිය යන වෙලාවල්. මට පොඩි වරදීමක් වුණා. මේකේ මං ඉස්සෙල්ලා පෙන්වුවේ ඔයගොල්ලන්ට මේ මහයියාගේ අස්කිරිය. නමුත් ඊගාවට තමයි මහයියා දුම්රිය ස්ථානය හම්බෙන්නේ. ඒ ගැන මම ඔයගොල්ලන්ට කනගාටු ප්‍රකාශ කරනවා. බලන්න කොච්චර අපද්‍රව්‍ය මේ දාලා තියෙනවද කියලා, බීලා මේ තෙල් පාර හැදි කරලා තියෙනවද කියලා. අපේ මිනිස්සු ඔයගොල්ලන්ට පේන ඇති මේකේ නයිට්‍රජන් නැහැ. නමුත් කොච්චර ප්‍රමාණයක් ජරාව තියෙනවද මේක ඇතුලේ දාලා බීලා යනවා. ඉතින් ඒ අපේ මිනිස්සුගේ හැටි. ඉතින් ඒක නවත්තගත්තොත් තමයි හොඳ. ඒකට රටම ලස්සන වෙනවා. දැන්වත් කල්පනා කරලා මේවා අයින් කරන්න කියලා මං ඉල්ලනවා ඔයගොල්ලන්ගෙන්. මේ ඉස්සරහින් තියෙන නායකයෙක් තනක් දැන්ට ඒක ක්ලීන් කරගෙන යනවා. දැන්ට කොටසින් කොටස අලුත් වැඩියා කරගෙන යනවා. මේ පාර මේ පේන්නේ ඔයගොල්ලන්ට මේ නායකයෙක් තනක්. එතන ලොකු ගහක් කියම කඩ වැටලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ. තියෙන ගහක් වැටිච්ච තැනක්, කඩම් වැටිච්ච තැනක්. පේන ඔයගොල්ලන්ට මේ පොඩි නායන් කෝච්චිය යන්න බෑ. ඔයගොල්ලන්ට දැන් පේන්නේ මේ මහයාව. මට ඉතල වැරදින කීමක් කිව්වේ. මුහුදු මට්ටම උස මීටර් 479 මේක දාලා තියෙන ගාන මම දන්නේ නැහැ හරියද කියලා. මේ කියන්නේ මහයා දුම්රිය ස්ථානයේ ඒක සේවක වෙන වහලා මේ මෙතන තියම් කිසි නායයා මම තියෙනවා මේ. ගිහිල්ලා මම දැන් හදලා තියෙන්නේ ඒක. ඔක්කොම වියතු දාලා වහලා තියෙන්නේ. මම කවදා ඔකොන්නේද කියලා අපි දන්නේ නැහැ. මෙතන ගහලා තියෙනවා 6යි කියලා, මම හිතන්නේ 5යි කියලා, කිලෝමීටර් 5 වෙන්නේ නැති මේ ගහලා තියෙන්නේ. මේ මහයාව පහු කරන මේක තියෙන්නේ. මේ ඊගාවට අපිට පේන්නේ ඉස්සරහින් තියෙනවා මීටර් 100ක් විතර ඉස්සරහින් මහයාව දුම්රිය ස්ථානයේ කරුවස්තොට දාන පාර උඩ පාරේ ඇවිල්ලා. ඒක සිමෙන්ට්‍රි පාරේ ඇවිල්ලා. මේ නුවර පාර නෙමෙයි, අතිරේක මාර්ගයක් මේක. ඉතින් තව ඉස්සරහින් මීටර් 100ක් විතර ඉස්සරහින් අපිට හම්බ වෙනවා තව දුම්රිය ස්ථානයක්. මේ තියෙන්නේ මහයාව පොකොරම පර්වතවල පැත්තට යන මාර්ගේ. මෙතනින් පස්සේ තමයි අපිට ඊගා දුම්රිය ස්ථානය හම්බෙන්නේ. මට මීටර් 500 තියෙනවා නගරාන්තර දුම්රිය. මෙතන නම් සේවක මහතුරු වැඩ කරනවා. මයිට ඉස්සරහා පාර හදනවා. ඒවට වැඩ කරන්න ගිය කට්ටිය වෙන්න ඇති. මෙතන ඔෆිස් එක කරලා තියෙනවා. මෙතනත් ඉස්සරහින් තියෙනවා දුම්රිය ස්ථානය. අපි බලමු. ඒ යාළුවෝ ටිකක් ඉන්නවා. බලමු. මේ තේරෙන යන කැම් ගාගෙන යනවා තියෙනවා. කරුවස්තොට කියලා ගහගෙන කරුවස්තොට යන පැත්ත මම හිතන්නේ මේ ගහලා තියෙන කරුවස්තොට පැත්තට තමයි වම් පැත්තට. දකුණු පැත්තට යන නුවර පැත්තට මෙතන එකක් තියෙනවා. බලන්න එතන ජරා කරලා තියෙන හැටි මිනිස්සු දීලා ඔක්කොම කරලා අනිකරම විනාශ කරලා තියෙන්නේ. මේ ප්‍රධාන මාර්ගය නායක කියලා තියෙනවා. නමුත් මේ ඉතින් දුම්රිය මාර්ගයට හානියක් වෙලා නැහැ. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. තව ඉස්සරහ තමයි තියෙන්නේ හොඳ ඒවා. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති මහයාව පහු කරන ඒ ඉතාල ක්‍රමානුකූලව හදලා තියෙනවා මේවා. නමුත් කඳු තියෙනවා. මේ වුණත් අපිට කියන්න බෑ. තව වැස්සක් ගියා නම් කොච්චර වෙලාවකට ඊද කියලා ඉවරලා. ඔය පේනවනේ උඩ තියෙනවා. මෙතන අපිට මේ යට පාර පේනවා. මේ අනිත් පැත්ත කටුවස්තර පැත්තට මෙතන තමයි මහයාව බෝක්කෝ කියන්නේ. ඔයගොල්ලෝ අහලා ඇති මහයාව බෝක්කෝ ගැන. මේ එතන මහයාව බෝක්කෝ වලින් තමයි දැන් අපි යන්නේ. ඔයගොල්ලෝ පේන ඇති උඩින් පාරක් හදනවා. මම ඒක කොහෙට යන්නද දන්නේ නැහැ. ළඟදී ඔය කපන්න පටන් ගත්තේ මේ වෙඳලා. ඒ ඉස්සරහින් පේනවා දුම්රිය මාර්ගේ ගොඩනගන. දැන් ඔයගොල්ලෝ පේනවා ඉතින් මැෂින් දාලා මේ පාර හදනවා. වැඩ ටික ටික කෙරීගෙන යනවා.
අපි බලමු කොච්චර කාලෙකින් මේක වැඩ කරයිද කියලා. මේ පේනවනේ ගස් කඩන් වැටිලා සෑහෙන පස් ගොඩක් මේකට වැටිලා තියෙනවා. පේනවා අපිට පේනවා මේ මහත්තුරු පෑදාවල් දෙකේ නැතුව වැඩ කරනවා. මේ සෑහෙන මහන්සියෙන් දෙනවා මම නැවත ගොඩ ගන්න. බලමු අපි කොච්චර කාලෙක ගොඩ ගන්න පුළුවන් වේද කියලා. ඒ මාසේ මේ මහත්තුරු කියනවා ගිය මාසේ 28 ඉඳලා ගෙවල් වලට ගියේ නෑ කියලා. ඇත්තෙම ඕගොල්ලෝ වෙන තමයි මෙහෙම මේ දුක් මාංශලා ඒගොල්ලෝ වැඩ කරන්නේ පෑදාවලක් නැතුව. අපි බලමු. එහෙනම් බොහොම ස්තුතියි. යනවා. ඕගොල්ලෝ පේනව නේද ගිහිල්ලා තියෙන හැටි මේ සම්පූර්ණ පාරම මෙතනින් ගිහිල්ලා තියෙන්නේ. දැන් මේගොල්ලෝ පාරම මුලිතේට කරලා හදනවා මෙතනින් තනිකරම පාර යටින් ගිහින් තුනේ. දැන් මේගොල්ලෝ පස් පුරලම හදාගෙන යන්නේ මේ මහත්තුරු. මේ පේනවනේ. පේනවනේ. දැන් දාලා තියෙනවා 5 කිලෝමීටර් 3 කාලක් ඉවරයි කියලා මම හිතන්නේ. මම දන්නේ නැහැ මොකද්ද කියලා ඒකේ. 22 කිලෝමීටර කම තන ගහලා තියෙනවා. ඉතින් මේ ගහක් කඩන් වැටලා මම හිතේ මේ ඒවලට පාණි වෙලා අයින් කරලා තියෙන්නේ. මේ කොච්චරෙන් සෑහෙන දෙවිඳ කියලා අපිට කන්දෙල්ල තියෙනවා. මේකේ මේ රේල් මෙතන කිලෝමීටර් 6 ගහලා තියෙනවා. මෙතන කිලෝමීටර් 6 වෙන්න ඇති ගහලා තියෙන්නේ. අපි බලමු. රේල් පාර යන්නේ අනිත් පාර යන දිනේ ටිකක් අමාරුයි. මොකද වේගෙන් යන්න බෑ. කොට තියෙන තැන් වල ළඟින් තමයි අඩි තියන්න ඕනේ. අපි බලමු. මෙතන මේ තියෙනවා විහාරයක්. ගහලා තියෙන්නේ හල මහායාය මහනුවර පිරිවෙනක්. තාක් මගේ ස්ටේෂන් එක මොකක් කරේ ඇති මං හිතන්නේ මේ සිග්නල් කණුවක් තියෙනවා. අපි බලමු ඉස්සරහට ගිහලා. රයිට්. දැන් මේ ඔයගොල්ලන්ට පේන්නේ මෙතන මේ නිත්තවෙල රග ග්‍රවුන්ඩ් නිත්තවෙල බෝක්කුව කියන්නේ මෙතන තමයි. මේ පාරෙන් තමයි යන්නේ නිත්තවෙල රග ග්‍රවුන්ඩ් එකට. මම ඇවිල්ලා තියෙනවා කිලෝමීටර් 6යි කාලක්. එතකොට තව කොච්චර දුර තියෙනවද කියලා දන්නේ නැහැ. හැබැයි මේ තියෙන කිලෝමීටර් 6 පැයක් ගිහින්